ඊශ්‍රායලයේ පොඩි රටක්. ඉරානය කියන්නේ මහ විශාල රටක්. ඒ වගේම ඉරානයට පුළුවන් තමන්ගේ රටේ උදාහරණයකට ටෙහෙරානයේ මිනිසුන්ව ඉරානයේ තව ස්ථාන ගණනාවකට අරන් යන්න පුළුවන්. හැබැයි ටෙල් අවීව් වලින් යන්න තැනක් නැහැ. ඒ කියන්නේ යන්න තැනක් නැහැ. ඒ නිසා මේ ඉරානයට පුළුවන් වුණොත් ඒ කියන්නේ දැන් ඔය බහුගිය කාලේ ඉරානය එල්ල කළා මේ ප්‍රතිප්‍රහාර ගණනාවක්. දැන් ඒ ප්‍රතිප්‍රහාරවලත් මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි ගත්තොත් ඊශ්‍රායලේ ගොඩක් ආඩම්බර වුණානේ. ඒගොල්ලන්ගේ මේ ප්‍රතිප්‍රහාර වළක්වන ක්‍රියාවලිය, يعني ප්‍රහාර වැළැක්වීම සඳහා ඔවුන්ගේ තියෙන අයන් ඩෝම් එක අපි ගත්තොත් ඒ ක්‍රියාවලිය ඊශ්‍රායලයට බාහිරින් එල්ල වෙන ගුවන් තර්ජන, මිසයිල් වේවා, ඩ්‍රෝන් වේවා, ගුවන් ප්‍රහාරණ වේවා වැළැක්වීම සඳහා ලෝකයේ තියෙන ඊටාම සංවිධිතම ප්‍රතිප්‍රහාරක ක්‍රියාවලිය ඊශ්‍රායලයේ සතුයි. විශේෂයෙන්ම ටෙල් අවීව්, හයිෆා වැනි නාගරික මධ්‍යස්ථාන ආරක්ෂා කිරීමට ඔවුන්ට ඒ සුවිශේෂී හැකියාව තියෙනවා. ඒක ඔවුන් තල තුනකින් තියෙන්නේ. එකක් ඔවුන් මේ අයන් ඩෝම් කියලා හඳුන්වනවා. ඒකට උඩින් තියෙනවා මේ ඩේවිඩ් ස්ලින් කියලා එකක්. ඊට පස්සේ ඇරෝ 2-3 කියලා තියෙනවා. ඒක ඇත්තටම අර ඇමරිකා එක්සත් ජනපදයේ තාඩ් සිස්ටම් එකම තමයි. ඒතකොට දැන් මේවයින් කරන්නේ පළමුවෙන්ම මේ ඩිටෙක්ෂන් එක කරනවා. ඩිටෙක්ෂන් එක කරලා ප්‍රතිමිසයිලයක් ඇවලා අර මිසයිලේ ගුවනේදී විනාශ කරනවා. ඩ්‍රෝනය ගුවනේදී විනාශ කරනවා.